ශ්‍රී ලංකාවේ පුරාණ ජනප්‍රවාදයනගේ ගැඹුරෙහි තිවිනේ වඩාත් බියකරු හා අද්භූත පුරාවෘත්තයක් වන මහසෝනා සැගවී ඇත. ඔහුගේ කතාව ආරම්භ වන්නේ දුටුගැමුණු රජුගේ යුගයදී බව විශ්වාස කෙරේ. එය සටන්, විරුවන් සහ බලවත් මිත්‍යාවන්ගෙන් පිරුණු කාලයකි. යක්ෂයෙකු වීමට පෙර මහසෝනා සටනේදී සිය ශක්තිය හා දක්ෂතාවය නිසා ප්‍රසිද්ධව සිටි ජයසේන නම් බලවත් රණශූරයෙකු ලෙස සැලකේ. දරුණු සටනකදී ඔහු ගෝඨයිම්බර නම් පුරාවෘත්තගත රණශූරයා විසින් පරාජය කරන ලදී. එය මෙම ජනප්‍රවාදයේ හැරවුම් ලක්ෂය සනිටුහන් කළ මොහොතේ ජයසේනගේ බිඳවැටුණු සිරුර කැලයවේ ඉතිරි විය. එහිදී බලවත් යක්ෂ ආත්මයක් ඔහු තුළට ඇතුළු වී අද්භූත සත්වයකු බිහි කළේ. ඔහු නැවත නැගිටියේ මහසෝනා ලෙසිනි. වලසෙකුගේ හිසක් යෝධයෙකුගේ ශරීරයක් ඇති බවත් ඇන්ඩනේ තරදෙන බවත් විස්තර කෙරේ. ජනප්‍රවාදයට අනුව මහසෝනා සුසාන භූමි මන්සන්දි සහ වනන්තර මායිම් වල සැරිසැරූ අතර සංචාරකයින් බියගන්වමින් හා අද්භූත මායාවන් නිර්මාණය කළේ. තමන්ව ආරක්ෂා කර ගැනීම සඳහා ගැමියන් යක්ෂයාගේ පැමිණීම වළකන බව විශ්වාස කරන ලද යහන්ත්‍ර පිරිත්ත කල තෙල් සහ මන්ත්‍ර ජප කිරීම මත විශ්වාසය තැබූහ. ශතවර්ෂ ගණනාවක් පුරා මහසෝනා ශ්‍රී ලාංකේය ආරක්ෂක චාරිත්‍ර සුබ කිරීමේ උත්සව සහ සම්ප්‍රදායික යක්ෂවෙස් මුහුණු තුළ කේන්ද්‍රීය චරිතයක් බවට පත්විය. අද මහසෝනා මිත්‍යාව සහ ඉතිහාසය එකට එකතු වන ශ්‍රී ලංකාවේ පොහොසත්ත කතන්දර සම්ප්‍රදායික බලවත් සංකේතයක් ලෙස පවතී.